WhatsApp group එක මේ විදිහට සස්පෙන්ඩ් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති අපේ 26 වෙනි group එක. group දැන්ට තියෙනවා 28ක් තියෙනවා. ඉතින් 28ක් group එක හැදෙනවා. නමුත් අපේ 26 වෙනි group එක මේ විදිහට සස්පෙන්ඩ් වෙලා තියෙනවා. review එකක් කරලා තියෙනවා. නමුත් ඒ review එක දීලා නැහැ WhatsApp එකේ. සස්පෙන්ඩ් කරලා තියෙනවා. ඒ account එක ගන්න මම හිතනවා අය WhatsApp කියන්නේ group එක ගන්න බැරි වෙයි කියලා. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා තමයි මට අප්ඩේට් එකක් දෙන්න ඕන හින්දා තමයි ඔයාලට TikTok, Facebook, YouTube follow කරලා තියන්න කිව්වේ. මොකද මේ වගේ දෙයක් වුණොත් එහෙම ඔයාලට අය කවදාවත් මාව contact කරගන්න බෑ. ඉතින් ඔයා follow කරලා තිබ්බනම් මේ වීඩියෝ එක ඔයාලට හම්බ වෙනවා. සහ ඒ වගේම තමයි මම ඔයාලට කිව්වා අපේ channel එකක් තියෙනවා. ඒ කියන්නේ මේ WhatsApp එකේ channel එකක් තියෙනවා. ඒක follow කරලා තියන්න. එතකොට ඒකේ update දෙන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් කියලා. ඒක follow කරලා තිබ්බා අයටත් හරිද මේ වෙදි notification එකක් ගිහිල්ලා ඇති. අපි අලුතින් group එකක් මේ වෙනුවට backup group එකක් හදලා තියෙනවා. ඒකේ link එකත් මම channel එකේ දාලා තියෙනවා. එතකොට මේක හැමෝටම මේ කරන්නේ මේක හැමෝම හොඳින් අහගන්න. ඔයාලා මගේ WhatsApp group එකක ඉන්නවා නම්, يعني most value private limited කියන මගේ group එකක ඉන්නවා නම්, හරිද කෝකේ හරි ඉන්නවා නම්, ඔයාලා දැම්ම මගේ channel එක most value private limited කියන WhatsApp channel එක අනිවාර්යයෙන්ම follow කරලා notification එක enable කරගන්න. setting වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් mute කියලා තැනක් තියෙනවා. ඒ mute කියන තැන tick එකක් තියෙනවා. ඒක දාන්න එපා. ඒක අයින් කරන්න. හරිද? unmute කරලා තියාගන්න. එතකොට notification එකක් ඔයාලට එනවා. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් group එකේ මොනවද ඊට පස්සේ දැන් අපි දන්නේ මොන group එක suspend වෙයිද කියලා. එතකොට suspend වුණොත් මොනවා හරි හේතුවක් උඩ මම අනිවාර්යෙන් ඒකට backup group එකක් හදලා channel එකේ දානවා. ඒ වගේම තමයි අනිත් අයට කියන්න ඕනේ. දැන් suspend වෙන group එකේ නැතුව ඔයාලා වෙන group එකක ඉන්නවා නම් ආයෙ මම අලුතෙන් දාන group එකට add වෙන්න එපා. කියන්නේ දැන් මම මේ 26 වෙනුවට group එකක් දාලා තියෙනවා. ඔයා වෙන group එකක ඉන්නවා නම් ආයෙ මේ 26 වෙනි group එකට join වෙන්න එපා. එතකොට group ටික නිකන් full වෙනවනේ. එහෙම කරන්න එපා. මොකද මේ ඔයාලා වෙනුවෙන් මේ කරලා දෙන්න දෙයක්. ඒ හින්දා ඔයාලත් මට සහාය දක්වන්න. ඔයාලා වෙන group එකක ඉන්නවා නම් most value private limited කියන මගේ වෙන group එකක ඉන්නවා නම් suspend උන අයට විතරක් දාන link එකකින් ගිහිල්ලා ඔයාත් join වෙන්න එපා. ඒ link එක මම දාන්නේ ඒ group එකේ ඉඳලා update එකක් ගන්න බැරි suspend වෙච්ච group එකේ ඉන්න අයට. හරිද? තමන් මොන group එකකද ඉන්නේ කියලා බලාගන්න. ඒ වගේම තමන් එක group එකක හිටපුවාම හොඳටම ඇති. සමහරක් අය දෙක තුනක ඉන්නවා. එකක හිටපුවාම හොඳටම ඇති. ඉතින් මෙහෙම තමයි ප්‍රශ්න එනවා. ඉතින් ප්‍රශ්නත් එක්ක ඉස්සරහට යන්න සිද්ධ වෙනවා අපිට. එතකොට ඔයාලට channel link එක ගන්න ඕන නම් හරිද channel link එක ගන්න ඕන නම් ඔයාලා මේක සමහරකට TikTok එකේ බලනවා වෙනදී මට TikTok එකේ දාන්න බෑ channel link එක. ඔයා Facebook එකේ බලනවා නම් මේ වීඩියෝ එක මම අනිවාර්යෙන් comment එකක් විදිහටත් දාලා ඇති. නැත්නම් ඔයාලට උඩ description එකේ බලා ගන්න පුළුවන් channel එක. එහෙම නැත්නම් ඔයා මේක YouTube එකේ බලනවා නම් අනිවාර්යෙන් පහළ description එකේ මම channel link එක දාලා තියෙනවා. ඒතකොට ඔයා TikTok එකෙන් බලනවා නම් මේක ඔයා යන්න අපේ YouTube channel එකට most value private limited. ඒතකොට මේ වීඩියෝ එක දාලා තියෙනවා. මේ වීඩියෝ එකේ පහළ link එකක් ඇති channel link එකක්. හරිද? ඒ link එකකින් ගිහිල්ලා අනිවාර්යයෙන්ම channel එක follow කරලා තියාගන්න. මොකද්ද මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මට update දෙන්න තියෙන්නේ social media වල සහ අර channel එකේ විතරයි. හරිද? ඉතින් දැන් මම කලින් කියලා තිනවා. හරිද? අර මේ follow කරලා තියාගන්න. හරිද? දැන් ඔයාලට තේරෙන්නේ නැති ඇයි මම මෙහෙම කිව්වේ කියලා. මොකද channel එකේ දැම්මත් සමහරක් අය channel එක follow කරලා තිබෙන්නේ නැහැ. සහ channel එක follow කරලා තිබ්බත් සමහරක් අය unmute කරලා ඇති මේ වෙනකොටත්. හරිද? ගිහලා බලන්න setting වලට channel එකේ උඩ නම touch කරපුවම ඔයාලට වැටෙනවා list මේ කියන්නේ ඒකේ මේ විස්තර ටික වැටෙනවා. ඒකේ තියෙනවා ටික් එකක් දාන්න mute කියලා. ඒක unmute කරගන්න. හරිද? මම channel එකෙත් ඒක screenshot එකක් විදිහට දාලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම 26 වෙනි group එකේ හිටපු අය අනිවාර්යයෙන්ම ඔයාලට backup group එකක්ම දාලා තියෙනවා channel එකේ. අනිවාර්යයෙන්ම ඔයාලා ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලගේ තිබ්බ group එක වෙනුවට මේ group එකට add වෙන්න. අනිත් අය add වෙන්න එපා. හරිද? ඉතින් ඒක තමයි කරන්න තියෙන මතක් කිරීම. ඉතින් අපි මේ විදිහට ඉස්සරහට වැඩ ටික කරගෙන යනවා. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මාව contact කරගන්න පුළුවන්. ඉතින් ගැටලුවක් නැහැ. ඉතින් දැන් කොහොමත් අපිට active හිටපුවායින් අපේ විෂය group එකට දැන් අලුත් එකකට join වෙන්නේ. එහෙනම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි මේ විදිහට වැඩ ටික කරගෙන හැමෝටම good luck.